අයිබෝන් ඔයාලා මගෙන් අහලා තිබුණා මේ ජිප්යොන් 4G කියන දියර පොහොරක් ගැන කතා කරන්න කියලා. 4G කියලා කියන්නේ මෙයාලගේ හතරවෙනි පරම්පරාවේ දියර පොහොර එකක් කියන එක තමයි මේකෙන් අදහස් කරලා තියෙන්නේ. ඉතින් මේ පොහොර පරම්පරාව ගැන අපි වැඩි වෙලා ගන්න නැතුව අපි යමු අපේ මාතෘකාවට. අපි බලමු ඇත්තටම මේ පොහොරවල ඉවොලූෂන් එක. එහෙම නැත්නම් මේ පොහොරවල විකාශනය කොහොමද සිද්ධ වුනේ කියලා. පළවෙනි පරම්පරාවේ ඉඳන් හතරවෙනි පරම්පරාවට එන්න ආපු ගමන් මඟ. ඉතින් අපි බලමු මුලින්ම පළවෙනි පරම්පරාවේ පොහොර කියන්නේ මොනවද කියලා. ඉතින් ලෝකේ කෘෂිකර්මාන්තය ආරම්භ වෙන්නේ මීට අවුරුදු 10000ක් 12000ක් වගේ කාලයක. ඉතින් මේක නියොලිතික යුගයේ තමයි ආරම්භ වෙන්නේ. අපි පොඩ්ඩක් ඒ ගැනත් අදහසක් ගන්න ඕනේ. මුලින්ම මේ ඇග්‍රිකල්චර් කියන දේ පටන් ගන්නේ මුලින්ම අපි කෑම හොයාගත්තේ කැලෙන්. ගොඩක් වෙලාවට අපි සත්තු දඩයන් කරලා එහෙම නැත්නම් ස්වභාවිකව හැදෙන ශාක කොටස් තමයි අපි ගත්තේ. ඉතින් මේ විදිහට ගත්ත ශාක අපි එහෙම නැත්නම් සත්තු තමන් ඉන්න තැනට අරගෙන ඇවිල්ලා මේ අපි ගන්න ධාන්‍ය වෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට ගත්තොත් බාර්ලි, ඒ වගේම තිරිඟු, ඉරිඟු, සෝගම් මේ කැලේ හැදෙන ධාන්‍ය වර්ග අපි ඉන්න භූමියට ගෙනල්ලා අපි නතර වෙලා ඉන්න තැනට ගෙනල්ලා ඒ අවට වගා කරන්න පටන් ගන්නවා. ඒ වගේම අර කැලේ ඉඳපු සත්තු හීලයි කරගෙන ඉතින් ඒකින් තමන්ගේ ආහාර අවශ්‍යතාවය සම්පූර්ණ කරනවා. ඉතින් ඕක තමයි මූලිකම සංකල්පය මේ ඇග්‍රිකල්චර් ඩොමෙස්ටික් වෙනවා. එහෙම නැත්නම් ගෘහාශ්‍රිතව කෘෂිකර්මාන්තය ආරම්භ වෙන්නේ ඔතනින්. ඉතින් මේ පොහොර කියන දේ මීට අවුරුදු 8000කට වගේ කලින් මුලින්ම පාවිච්චි කරලා තියෙනවා මේ භෝග වලට අවශ්‍ය පෝෂක දෙන්න. ඉතින් මේ විදිහට භාවිත කරලා තියෙන පොහොර විදිහට සත්ත්ව මලාප ද්‍රව්‍ය වගේම ශාක කොටස්, කොම්පෝස්ට් වර්ග ඉතින් මේ වගේ ස්වභාවික ද්‍රව්‍ය තමයි එකතු කරලා තියෙන්නේ. 1842 දී ඇත්තටම 1840 දී තමයි මේ කතාව පටන් ගන්නෙ. ජස්ටන් වොන් ලීබෙක්. ඉතින් මෙයා ජර්මන් රසායන විද්‍යාඥයෙක්. ඉතින් එයා තමයි මුලින්ම භෝග වලට අවම නියමය මේ සමබර පෝෂ්‍ය පදාර්ථ භෝගයකට දාන එක කොච්චර වැදගත්ද කියන එක පැහැදිලිව අවධාරණය කරේ ජස්ටන් වොන් ලීබෙක්. ලීබෙක් නියමය කියලා කියනවා. 1842 දී අස්ථි කොටස් ඒ වගේම khනිජ ෆොස්ෆේට් යොදාගෙන ඉතින් මේ වගේ සල්ෆියුරික් අම්ල එක්ක ප්‍රතිකාර කරලා සුපර් ෆොස්ෆේට් නිෂ්පාදනය කරනවා. මේක තමයි මුලින්ම කෘත්‍රිම පොහොර කර්මාන්ත ශාලාවක් විදිහට ඉදි කරන්නේ, කර්මාන්තයක් විදිහට ආරම්භ කරන්නේ 1942 දී. ඊට අමතරව khනිජ ලවණ වලින් පොටෑෂ් නිෂ්පාදනයත් මේ විදිහ ආරම්භ කරනවා. 1909 1913 රසායන විද්‍යාඥයෙක් වෙච්ච ෆ්‍රිට්ස් හේබර් ඒ වගේම කාල් බොෂ් මේ දෙන්න එකතු වෙලා හේබර් බොෂ් ක්‍රියාවලිය ආරම්භ කරනවා. ඉතින් මේක රසායනාගාර මට්ටමින් ආරම්භ කරලා ඉතින් මෙතනින් මෙයාලා හොයා ගන්නවා වාතයේ තියෙන නයිට්‍රජන් වලින් ඇමෝනියා යූරියා පොහොර නිෂ්පාදනය තමයි මෙතනින් සිද්ධ වෙන්නේ. ෆ්‍රිට්ස් හේබර් වගේම කාල් බොෂ් හොයාගත්ත මේ හේබර් බොෂ් ක්‍රියාවලිය ලෝකේ ජනගහනයට අවශ්‍ය ආහාර නිෂ්පාදනයට ප්‍රධාන වශයෙන්ම බලපෑමක් සිද්ධ කරපු එක සංදිස්ථානයක්. ඉතින් 1909 දී මෙයාලා රසායනාගාරවල පරීක්ෂණයක් සිද්ධ කරනවා. ඊට පස්සේ 1913 දී මේ පරීක්ෂණ සාර්ථක වුණාට පස්සේ ජර්මනියේ BASF කියන කාර්මික නිෂ්පාදන සමාගම මේක මහා පරිමාණයෙන් කර්මාන්ත මට්ටමින් නිෂ්පාදනය කරන්න පටන් ගන්නවා. ඉතින් ওই විදිහට තමයි ෆස්ට් ජෙනරේෂන් එක පොහොර ගැන කතා කරද්දී අපිට හඳුන්වන්න පුළුවන් වෙන්නේ. ඊළඟට අපි සෙකන්ඩ් ජෙනරේෂන් ෆර්ටිලයිසර් ගැන කතා කරනකොට මේ දෙවෙනි පරම්පරාවේ පොහොර මෙතනට එද්දී මේ වෙද්දී යූරියා ඒ වගේම සුපර් ෆොස්ෆේට් khනිජ ලවණ වලින් පොටෑෂ් නිෂ්පාදනය ආරම්භ කරලා තිබ්බේ 20 වෙනි සියවසේ අගභාගයේදී. මේ කාලෙදී මේක ගොඩක් ලොකු පාරිසරික බලපෑම් කරනවා. ඒ වගේම මේ පෝෂක ගොඩක් අපත යනවා කියලා තේරුම් ගන්නවා. ඉතින් ඒකත් එක්ක EEF කියන පොහොර ඒ කියන්නේ Enhanced Efficiency Fertilizer කාර්යක්ෂමතාවය වැඩි දියුණු කරපු පොහොර වර්ග නිෂ්පාදනයට අවධානය යොමු කරනවා. ඉතින් මේකේ ප්‍රතිඵලයක් විදියට Slow Release Fertilizer ඒ වගේම Control Release Fertilizer ඒ වගේම ස්ථායි නයිට්‍රජන් පොහොර මේ විදියට වෙළඳ පොළට එන්න ගන්නවා. ඉතින් මේවා තමයි දෙවෙනි පරම්පරාවේ පොහොර. කෙටියෙන් කතා කරොත් මේ සෙමින් පෝෂක නිදහස් කරන slow release fertilizer ගැන අපි කලින් කතා කරලා තිනවා. යූරියා හෙමින් තමයි නිදහස් කරන්නේ. ඒ වගේම මේකේ ආලේපනයක් රසායනික බන්ධනයක් භාවිතා කරලා අඩංගු පෝෂක හෙමින් නිදහස් කරන්න පුළුවන් විදිහට නිෂ්පාදනය කරනවා. ඊට පස්සේ CRF control release fertilizer ගැන කතා කරොත් පෝෂක පාලනයකින් තමයි පෝෂක නිදහස් කරන්නේ. මේකට ගොඩක් වෙලාවට පොලිමර් දුම්මල ආලේපන යොදා ගන්නවා. පාංශු උෂ්ණත්වයේ වගේම තෙතමනය කියන සාධක මත තමයි පෝෂක නිදහස් කිරීම සිද්ධ කරන්නේ.
ඒ වගේම SNF එහෙම නැත්නම් ස්ටැබිලයිස් නයිට්‍රජන් ෆර්ටිලයිසර් ස්ථායි නයිට්‍රජන් පොහොර ගැන කතා කරද්දී මෙතනදී නයිට්‍රජන් සංයෝග පරිවර්තනය ඉතාමත් හිමින් තමයි සිද්ධ කරන්නේ. මේක ප්‍රධාන හේතුව තමයි පෝෂක අපතේ යන එක නවත්ත ගන්න. ඒ වගේම නයිට්‍රීකරණය නිෂේධනය කරන්න පුළුවන් වෙන විදිය ආකලන ද්‍රව්‍ය ඇතුළත් කරලා මේ වාෂ්පීකරණය වගේම කාන්දු වීමත් එක්ක මේ පෝෂක අහිමි වීම පෝෂක නැතිවීම මේ අපතේ යාම වළක්ව ගන්න තමයි මේ විදිහේ ක්‍රමවේද භාවිතා කරන්න. ඉතින් දෙවෙනි පරම්පරාවේ පොහොර තමයි මේ ස්ලෝ රිලීස් කන්ට්‍රෝල් රිලීස් ෆර්ටිලයිසර් කියලා කියන්නේ. එහෙම නැත්නම් හිමින් පෝෂක නිදහස් කරන පෝෂක කියලා කියන්නේ. ඉතින් මේ කන්ට්‍රෝල් රිලීස් ෆර්ටිලයිසර් එහෙම නැත්නම් ස්ලෝ රිලීස් ෆර්ටිලයිසර් හැදුවට පස්සේ තුන්වෙනි පරම්පරාවේ පොහොර ගැන කතා කරද්දී මේක තමයි මේ වෙද්දී අපි භාවිතා කරන මේ ගොඩක් නැනෝ ෆර්ටිලයිසර් වලත් ආරම්භය. ඉතින් මෙතනදී සිද්ධ කරන්නේ නැනෝ තාක්ෂණය ඒ වගේම ජෛව තාක්ෂණය යොදාගෙන මේ පොහොරවල පෝෂක ශාක වලට උපරිමයෙන් අවශෝෂණය කරගන්න පුළුවන් වෙන විදිහට ඒ වගේම පොඩි ප්‍රමාණයක් යෙදුවට පස්සේ උපරිම ප්‍රයෝජනයක් ගන්න පුළුවන් වෙන විදිහට නිෂ්පාදනය කරන එක තමයි සිද්ධ කරන්නේ. ඉතින් අපිට මේකෙදි නිෂ්පාදනය කරපු පොහොර වර්ග කීපයක්ම තියෙනවා. අපි මුලින්ම බලමු නැනෝ ස්කේල් ෆර්ටිලයිසර් එහෙම නැත්නම් නැනෝ පරිමාණයේ පොහොර කියන්නේ මොනවද කියලා. ඉතින් අපි කලිනුත් කතා කරා නැනෝමීටර් 1ත් නැනෝමීටර් 100ක් අතර පරිමාණයේ පෝෂක පදාර්ථ එහෙම නැත්නම් මේ පෝෂක අංශු අඩංගු පොහොර තමයි මේ කාණ්ඩයට වැටි. ඉතින් ඊටමත් කුඩයි මේ අංශු ඒ වගේම ශාක වලට ඉක්මනින් අවශෝෂණය කරගන්න පුළුවන් මේ ප්‍රමාණයෙන් කුඩා හින්දා ඒ විදිහට තමයි නිෂ්පාදනය කරලා තියෙන්නේ. බයෝ නැනෝ ෆර්ටිලයිසර් කියලා කියන්නේ ජෛව විද්‍යාත්මක පොහොර. මේ කාණ්ඩයේ පොහොර වලට නැනෝ තාක්ෂණය ගොඩක් යොදා ගන්නවා. ඒ වගේම ශුද්ධ ජීවීන් යොදා ගන්නවා. මේ නැනෝ තාක්ෂණයත් ශුද්ධ ජීවීන් එකතු කරලා ශාකයකට පෝෂක අවශෝෂණය කරන්න පුළුවන්. ඒ වගේම පාංශු තත්ත්වය ආරක්ෂා කරන්න පුළුවන් වෙන විදිහේ ඒකාබද්ධ වැඩි දියුණු කරපු ජෛව විද්‍යාත්මක පොහොර තමයි මේ බයෝ නැනෝ ෆර්ටිලයිසර් කියලා කියන්නේ. third generation fertilizer කියන ඇත්තටම මේ precision bio nano fertilizer කියලා කැටගරි එකට තමයි වැටෙන්නේ. ඉතින් මෙතනදී precision agriculture ඒ වගේම IoT technology යොදා ගන්නවා. මෙතනදී සිද්ධ කරන්නේ වගා භූමියේ දත්ත නිර්වද්‍යව ලබා ගන්න පුළුවන් අපිට මේ වෙද්දී sensors වලින්. ඉතින් මේ විදිහට ලබා ගත්තට පස්සේ ශේෂ්ඨ භෝගවල ශාක පටකවල වර්ධනය මේ දේවල් හරියටම අපිට විශ්ලේෂණය කළා ඒ අවශ්‍ය කොටසට අවශ්‍ය පෝෂක මට්ටම් නිවැරදිව කළමනාකරණය කළා අවශ්‍ය ප්‍රමාණ වලින් යොදන්න පුළුවන්. ඉතින් මේ precision technology එහෙම නැත්නම් IoT technology යොදාගෙන මේ පොහොර තුන්වෙනි පරම්පරාව දක්වා වැඩි දියුණු කරනවා. ඊට පස්සේ අපි හතරවෙනි පරම්පරාවේ පොහොර ගැන කතා කරොත් තුන්වෙනි පරම්පරාවේ නිෂ්පාදන වල මූලධර්ම තමයි ඇත්තටම හතරවෙනි පරම්පරාවටත් එන්නේ. ඒ කියන්නේ මේ නැනෝ ටෙක්නොලොජි වගේම බයෝ ටෙක්නොලොජි මේ දේවල් මුල් කරගෙන තමයි මේ පොහොර තවදුරටත් දියුණු කරන්නේ. හතරවෙනි පරම්පරාවේ පොහොරවල විශේෂත්වය තමයි මේකෙදී තවත් පෝෂක අපතේ යාම වළක්වන්න පෝෂක සංකීර්ණ පොහොර සංකීර්ණ ඉතාමත් ඉහළ පාලන තත්ත්වයක් යටතේ නිෂ්පාදනය කරලා ඒ වගේම පෝෂක නිදහස් කිරීම අවශ්‍යම වෙලාවේ ඉතාමත් අවශ්‍ය ප්‍රමාණයම විතරක් නිදහස් ගන්න පුළුවන් විදිහට නිෂ්පාදනය කරනවා. ඉතින් මේ හතරවෙනි පරම්පරාවේ පොහොර තමයි DCT. එහෙම නැත්නම් dual coated technology කියලා කියන්නේ. ඉතින් මෙතනදී අපි මීට කලිනුත් වීඩියෝ එක කතා කරා මේ ඔස්මෝකෝට් කියන පොහොරක් ගැන කතා කරද්දී අතරම මෙයාලා මේ ටෙක්නොලොජි එක පාවිච්චි කරනවා. ඉතින් මේ හතරවෙනි පරම්පරාවේ පොහොර නිෂ්පාදනය කරනකොට මේ ස්තර කීපයකින් ඒ කියන්නේ බහු ස්තර ආලේපනයක් තියෙන එකේ වාසිය තමයි පෝෂක ක්‍රමවත්ව ප්‍රෝග්‍රෑම් කරගන්න පුළුවන්. එහෙම නැත්නම් ක්‍රමලේඛනය කරන්න පුළුවන් මේ අධීරයෙන් අධීරයට පෝෂක නිදහස් කරන්න. අපි උදාහරණයක් විදිහට ගත්තොත් පළවෙනි ලේයර් එකේ පෝෂක නිදහස් කරලා පස්සේ මාස කිහිපයකින් දෙවෙනි ලේයර් එකේ පෝෂක නිදහස් කරන්න පුළුවන් වෙන විදිහට මේක නිර්මාණය කරන්න පුළුවන්. මොකද ඒකෙන් ශාකයේ පෝෂක ඌනතා, ඒ කියන්නේ පෝෂක අවශ්‍ය ප්‍රමාණයට ගත්තට පස්සේ එයාට ඊළඟට පෝෂක අවශ්‍ය වෙද්දී ඒ පෝෂක නිදහස් කරන්න පුළුවන් වෙන විදිහට තමයි මේ ග්‍රැනියුල්ස් මේ පොහොර වර්ග නිෂ්පාදනය කරලා තියෙන්නේ. ඉතින් ඒක කාර්යක්ෂමතාවයට සෑහෙනම වටිනවා. ඊළඟට අපි කැප්සියුලගත ජෛව පොහොර ගැන කතා කරොත් මේ පොහොර නිෂ්පාදනය කරන්නේ මේ භෝග වගාවක ඒ වගේම පසෙහි ජීවත් වෙන්න ඕන ඒ වගේම වගාවකට අත්‍යවශ්‍ය ශුද්ධ ජීවීන්. ඉතින් මේ ශුද්ධ ජීවීන් ඒ වගේම මේ රසායනික පොහොර දෙකම එකතු කරලා මේකට ඇත්තම පේටන්ට් බලපත්‍රයක් තියෙන විශේෂ තාක්ෂණික දැනුමක් තියෙන සමාගම් මේ දේ කරනවා. ඉතින් ශුද්ධ ජීවීන්ගේ රසායනික ද්‍රව්‍ය වලින් ශුද්ධ ජීවීන් රසායනික ද්‍රව්‍ය වලින් ආරක්ෂා කරගෙන මේ පෝෂක පසට එකතු කරාම ගොඩක් පහසුවෙන් පෝෂක අවශෝෂණය කරගන්න පුළුවන් වගේම මේ පාංශු පරිසරය
භෝගයකට ඉතාමත් ගැලපෙන මට්ටමට දියුණු කරනවා. ඉතින් ඒක තමයි මේ encapsulated biofertilizer එහෙම නැත්නම් මේ විශේෂිත ජෛව පොහොරවල විශේෂත්වය වෙන්නේ. ඒ වගේම මේ වෙද්දී 4R nutrient මේ විශේෂිත තාක්ෂණික ක්‍රමවේද භාවිතා කරලා මේ දැන් මේ වෙද්දි බලන්නේ 4 වෙනි පරම්පරාව පොහොර නිෂ්පාදන සමාගම් බලන්නේ sustainability එහෙම නැත්නම් තිරසාරභාවය එහෙම නැත්නම් අවශ්‍ය සම්පත් උපරිම ප්‍රයෝජනට අරගෙන මේ සම්පත් වලින් උපරිම ප්‍රයෝජන අරගෙන ඉදිරි පරම්පරාවටත් මේ සම්පත් ඉදිරි කරලා මේ පෝෂක උපරිම කාර්යක්ෂමතාවයකින් ගන්න එක තමයි දැන් ගොඩක්ම ફોකස් කරන්නේ ගොඩක්ම අවධානය යොමු කරන්නේ. ඉතින් මේකෙදි ගොඩක් පොහොර කර්මාන්තයේ සංවර්ධනය කරනවා නිවැරදි ප්‍රභවයක්, ඒ වගේම නිවැරදි අනුපාතයක්, නිවැරදි වේලාවට, නිවැරදි ස්ථානයට පෝෂක දෙන්න පුළුවන් වෙන විදිහේ මේක දියුණු කරන ක්‍රමවේදයක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා මේක ඉස්සරහට ගොඩක් වෙලාවට මේ පොහොර වලට නැනෝ ටෙක්නොලොජි ආව වගේම අපිට බලා ගන්න පුළුවන් ඒ සමාහට මේ AI බේස් වෙච්ච තාක්ෂණික ක්‍රමවේදයන් එක්ක ගොඩක් වෙලාවට දැනටමත් මැෂිනරිස් මේ වෙද්දි ඩෙවලොප් කරලා තියෙනවා. ඒ වගේම ඩ්‍රෝන් ටෙක්නොලොජි මේ වෙද්දි දියුණු කරලා තියෙනවා. ඉතින් එතකොට අපිට අදහසක් ගන්න පුළුවන් මේ විදිහේ පොහොර නිෂ්පාදනය කරාම මේ ඩ්‍රෝන් වලින් ගන්න මැප්ස් වලින් එහෙම නැත්නම් මේ සිතියම් වලට අනුව ඒ තැනට අදාළ ප්‍රමාණයෙන් පොහොර ග්‍රැනියුල්ස් නිෂ්පාදනය කරාම ඒ විදිහට යොදන්න පුළුවන් වෙන විදිහට මේක දියුණු වෙයි. ඒකත් එක්ක කාර්යක්ෂමතාවය සෑහෙන ඉස්සරහට දියුණු වෙයි. වගේම විශාල දත්ත ප්‍රමාණයක් මත තීරණ ගන්න ස්වයංක්‍රීයව ගොඩක් දුරට මේ යන්ත්‍ර සූත්‍ර වලටම ඉස්සරහට හැකියාව ලැබෙයි. ඉතින් ඒ තත්ත්වයට දැන් දියුණු වෙලා තියෙනවා. ඉතින් මේ විදිහට තමයි මේ රසායනික පොහොර ගැන කතා කරද්දී අපිට පරම්පරා 4 කතා කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් මම හිතනවා ඔයාලා අලුත් දෙයක් ඉගෙන ගන්න ඇති කියලා. ඔයාලා අලුත් දෙයක් ඉගෙන ගත්තා නම් ඔයාගේ යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. ඔයාලා තාමත් අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. ඉතින් මේ වගේම තවත් ලස්සන වීඩියෝ එකකින් අපි ඉක්මනින් මුණ ගැහෙමු.